හයි ගයිස් ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකකට. අද ගෙනල්ලා තින්නේ beginning of the end කියන ඇනිමේ එකේ තුන්වෙනි කතාංගය. වැඩි කතා නැතුව එහෙනම් අපි යන් ඇනිමේ එකට. මේ තමයි ඇනිමි ලෝකා. එපිසෝඩ් එක පටන් ගත්තම අපිට පසුබිම් කඩහන්නේ මෙහෙම කියන. මම ලස්සන දෙයක් හොයාගත්තා. මම හිතනවා ආයේ මට කවදාවත් ඒ වගේ දෙයක් ආයේ දකින්න හම්බෙන්නේ නැති වෙයි කියලා. ඒ ඇත්තටම අසාමාන්‍යයි. ඒත් එක්කම තවත් කෙනෙක් අහනවා ඒ දුෂ්ට දෙයක්ද? කිසියක් වෙනස් නොවුනොත් ඔව්. ඒත් එක්කම සීන් එක කටනවා ආතර් අර රාක්ෂයා දිහා බලන් ඉන්න දර්ශනයකට. ඒත් එක්කම ආතර් බය වෙලා හිතනවා මම මෙතන මොකද කරන්නේ? දැන් තියෙන වැදගත් ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඒත් එක්කම ආතර් අර යකාට පහර දෙනවා. ඒත් එක්ක මේක ඇඟිල්ලෙන් අර සතා ආතර් විසික් කරලා දානවා. ඒත් එක්කම අර යකා කියන ඔයාලට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ආතර්. සැහැල්ලුවෙන් ඉන්න මං වාගේ හතුරෙක් නෙවෙයි මං වාගේ පැත්තේ. ඒත් එක්කම ආතර් හරි එහෙනම්. ඒත් එක්කම අර යකා ආතරට රත්තරන් පාට පළතුරු වගේක් කඩලා දෙනවා. ඒක දිහා ආතර් බය වෙලා වගේ බලන් ඉන්නවා. ඒත් එක්ක මේ ඇසේ අපේ ආතරගේ කකුලක් කැඩිලා ඌ හොඳටම අඬනවා. ඒත් එක්කම අර යකා කියන ඔයා බේරුණෙත් වාගේ වාසනාවට. ඒත් එක්කම ආතර් අර පළතුරු දිහා බලලා කාගෙන යන්න පටන් ගන්නවා. ඒත් එක්කම අර යකා කියන හපන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ආතරට මතක් වෙන ආගේ අම්මයි තාත්තයි ගැන. ඒගොල්ලෝ ජීවිතුන් අතරද කියලා රාක්ෂයාගෙන් අහනවා. අවාසනාවකට මට මෙතනින් යන්න බෑ. බට් මගේ දර්ශනය තව ටිකක් ඈතට ළඟා වෙනවා. මට සහතිකයි ඔයාගේ පවුලේ කට්ටිය බේරුණා කියලා. හැබැයි ඒ කට්ටිය දින කිහිපයකට පෙර පිටත් වුණා. ඒත් එක්ක මට රාක්ෂයා හටන වෙච්ච තැන දර්ශනයක් මවලා පෙන්නනවා. හැමෝම හොඳින්ද? ඒක නම් සහනය. ආතර අඬන ගමන් කියනවා. ඔයාට ගොඩක් ස්තුතියි. මම මුට යකා කිව්වට මු යකෙක් නෙවෙයි. මු ගෑනු යකෙක් හරිද? මුගේ නම තමයි සිල්වියා. දැන් තමයි අපිට ඒක හඳුන්වලා දෙන්නේ. මේ එපිසෝඩ් එකේ මම පොඩ්ඩක් වැඩි විස්තර කරනවා මොකද කතාව ඉස්සරහට යද්දී මේක සාහයෙන් වැදගත් වෙන කොටසක් වෙනවා අපිට. ඒත් එක්කම පසුබිමේ ගෑනු කටහඬකින් ඔයා හිතන්නේ මම මොනා කරන්න ඕනේ කියලා. මං හිතන්නේ ඔයා දැනටමත් දන්නවා. ඔයා දන්නවනේ මට රහස් වගින්න බැරි වෙයි. මෙතන එක කටහඬක් සිරුවියාගේ අනික් කටහඬ නම් කාගේද කියලා අපිට තාම පෙන්නන්නේ නැහැ මේ කතාවේදී. ඒත් එක්කම අතර හිතන දින ගෙවියත්ම මගේ තුවාල ඔක්කොම හොඳ වුණා. මං වර්ධනෙත් වුණා. මට ඉක්මනින් ගෙදර යන්නත් ඕනේ. ඒත් මට දැන් මේක කරන්න බෑ. ශිල්වියා කියන විදිහට අපි ඉන්නේ එලිෂන් වනාන්තරයේ මායිමයි. අපරාධකරුවන් මෝස්ටර්ස්ලා එක වගේම ඉන්නවා. සිල්වියාට විශ්වාසයි මාව ඒ තර්ජනයෙන් මගහැරලා යවන්න පුළුවන් කියලා. ඒත් එක්කම සිල්වියා කියනවා මම දන්නවාට ඉක්මනින් ගෙදර යන්න ඕනේ කියලා. ඒත් අවකාශය ඉරලා පාලමක් හදන්න ගොඩක් වෙලා යනවා මට. ඒත් එක්කම ආතර් එතන තිබ්බ ලී කෑල්ලක් කරගෙන පුහුණු වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ආතර් හිතනවා සිල්වියා තමා ගැන කතා කරේ නැහැ. ඇගේ පෙනුම බියජනක විය. මාව ගල් කරන්න තරම්. ඒත් මම දැක්කා ඇයගේ මුදු හා කරුණාවන්ත පැත්ත. ඒත් එක්කම ආතර් කඩු පුහුණන එක නවත්තලා මානා පුහුණු වෙන්න පටන් ගන්නවා. ඒක දැකලා සිල්වියා අහනවා ඔයා දැනටවත් මානා හරිය හදලා තියෙන්නේ කියලා. ඒත් එක්කම සිල්වියා ආතරගෙන් අහනවා ඔයා මේක කරන්න උත්සාහ කරලා තියෙනවද කියලා. සිල්වියා අහනවා ඔයා දන්නවද මේ භාවිතා කරන තාක්ෂණය මොකක්ද කියලා මම. එතකොට මාතර කියන එකම වෙලාවේදී මැජික් භාවිතා කිරීම හා මානා රැස් කිරීම දෙකම එකවර වා කරනවා. ඒත් එක්ක මාතර හිතනවා මම දැන හිටියේ නෑ මෙහෙම කරන්න පුළුවන් කියලා. ඒත් එක්කම සිල්වියා කියන මිනිසුන් නොවන අයට නම් මේක සුලභ දෙයක්. මානා මුර්ගයන්ට මේ හුස්ම ගන්නව තරම් ලේසි දෙයක්. ආතරගෙන් අහන එතකොටම ඔයා කැමතිද මේක ඉගෙන ගන්න? ඒත් එක්කම ආතර ඔළුව වනලා ඔව් කියනවා. ඒත් එක්කම සිල්වියා ප්‍රශ්නයක් අහනවා. ඔයා මේක ඉගෙනගෙන බලවත් වුණාට පස්සේ මේ ශක්තිය මොකද ඔයා කරන්නේ? ඒත් එක්කම ආතර කියනවා මගේ ගමනට බාධා කරන ඕනෑයෙක් ඉවරයක් කරලා දානවා. ඒක කියනවත් එක්කම සිල්වියා දෙනවා ආතරට පාරක් විසික් වෙලා යන්න. ඒත් එක්කම සිල්වියා කියනවා තමුසේ වගේ නපුරු කෙනෙක්ට මං කවදාවත් ඒක උගන්වන්නේ නැහැ. ඒත් එක්කම ආතර කියනවා සතුරන් මැරීම මිනිසුන් කරන්නේ නැද්ද? එහෙම කියන ගමන් ආතර හිතනවා මම එහෙම තමයි බලන්න රජු උනේ. ඒත් එක්කම ආතරගෙන් සිල්වියා මෙහෙම අහනවා. ඔයාට ඒක කරාම සතුටක් ලැබෙනවද? සමහර විට ඔයාට තදින් ගැහුව වැඩි ඇති. ඔයාට රිදුනේ නෑ නේද? ඒත් එක්කම සිල්වියා කියනවා මගේ අත් වලින් කෑලි කෑලිට ඉර දාවන්න පුළුවන්. ඒ අත් වලින්ම පුළුවන් මෘදු වෙන්නත්. ඒත් එක්කම ආතරගෙන් අහන සිල්වියා ඔයා කැමති කෝකටද? මම කැමති මෘදු වෙනවට. ඒත් එක්කම සිල්වියා කියනවා කෝපය හා වෛරය යනු ගින්දරට ඉන්ධන පමණි. තමන්ගේ පාටයන් හැමදේම විනාශ කිරීමෙන් අවසාන ඉතුරු වෙන්නේ වෛරය පමණයි. ඒත් එක්කම ආතර හිතනවා මට මොහොතකට දැනුණා මෙයා මං ගැන හැමදේම දන්නවා කියලා. ඒත් එක්කම සිල්වියා නැවතත් මං මේ ප්‍රශ්නේම අහන්න. ඔයා මේ බලය ලබාගත්තම ඔයා මොනවද කරන්න කැමති? ඒත් එක්කම ආතර උත්තර දෙනවා මාව රැක බලා ගන්න කට්ටිය මං ආරක්ෂා කරනවා. සිල්වියා කියන පරිපූර්ණ උත්තරය.
ඒත් එක්ක මේ සීන් එක කටලා අපිට පෙන්වන කන්දක් උඩ ඉඳන් සිල්ලියා වගේම තවත් රාක්ෂයෙක්ව. ඔහු කියනවා මම දන්නවා ඒ සුවඳ. ඔයාට මගෙන් හැංගෙන්න බෑ සිල්වියා කියලා ඒ රාක්ෂයා යනවා. ඒත් එක්කම කතාව ෂිෆ්ට් වෙනවා ආතරගේ අතීත මතකයට. ඒත් එක්කම අපිට පෙන්වන ඔහු කොහෙටද ඇවිදගෙන යනවා. ඒත් එක්කම තියෙන වයසක ඩයල්ලා කියනවා ඔයා මෙතෙන්ට ආපු එක ගැන අපිට සතුටුයි. ඒත් එක්කම ආතර හිතනවා රජු නමට පමණයි පාර්ලිමේන්තුව සියලු දේ පාලනය කරයි. රජු යනු ඝාතන යන්ත්‍ර මිස අන් කිසිවක් නොවේ. ඒත් එක්කම අර නාකි ඩයල්ලා ඇවිල්ලා ඔයා මෙහෙට ආවේ ඇයි රජතුමනි? ඒත් එක්ක මේ නාකි ඇවිල්ලා රජතුමනි ඔයා තමයි ජයග්‍රහණය කරේ කියලා එක එක ඒවා කියලා එක එක පම්පෝරයක් ගහන මෙතනට ඇවිල්ලා. ඒත් එක්කම ආතර මට නම් මේක ඇති වෙලා කියලා මෙතන යන්න. එතනින් ඒ සීන් එක කටලා අපිට පේනවා ආතර පුහුණෙන දර්ශනයකින්. ඒත් එක්කම සිල්වියා කියන ඔබ මේ කිරීමෙන් ඔබේ මැජික් කිරීමේ හැකියාව වැඩි වේ. ඒත් එක්කම ආතර කලින් ජීවිතේ දැනුම පාවිච්චි කරලා ඒ ඉක්මනින්ම ඉගෙන ගන්නවා. ඒත් එක්කම සිල්වියා කියන හරිම අපූර්වයි. ඒත් එක්කම ආතර සිල්වියා පැත්තට දුවන් ඇද්දි සිල්වියා එකපාරටම ආතරව හංගනවා. සිල්වියා ආතරට කියන නිශ්ශබ්දව ඉන්න. ඒත් එක්කම අපිට පෙන්නන අර කලින් දැකපු රාක්ෂයා එතන ඇවිල්ලා ඉන්නවා. ඒත් එක්කම සිල්වියා කියන මට පුදුමයි ඔයා මාව හොයාගත්ත එකට. කරුණාකරලා ඔයා මාත් එක්ක යන්න එනවද? කියලා සිල්වියාගෙන් අර රාක්ෂයා අහනවා. ඒත් එක්කම සිල්වියා කියනවා මං එන්නේ නැහැ. ඒත් එක්ක මේ රාක්ෂයා කියනවා මම හිතුවේ නෑ මට ප්‍රචාරණත්වය පාවිච්චි කරන්න වෙයි කියලා. ඒක කවන්නේ. ඒත් එක්ක මැජික් එනර්ජි එකකින් සිල්වියාට පහර දෙනවා ඔහු. සිල්වියා එක නැවැත්තුවත් ඒකෙන් සිල්වියා විසික් වෙලා යනවා. ඒත් එක්කම සිල්වියා ආතරට කියනවා ඒකට කමක් නෑ. මං වෙනුවෙන් කරදර වෙන්න එපා. ඒක නිකන් කියන ටෙලිපති වගේ සීන් එකක් පාවිච්චි කරලා. ඒත් එක්කම සිල්වියාගේ පුල් පවර් එක පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම අර මිනිහා කියනවා ඔබ ඕනඩලා තල්ලු කරොත් ඔබගේ කාලය කෙටි වේ. ඒත් එක්කම සිල්වියා කියන ඔබගෙත් එසේම තමයි. ඒත් එක්කම අපිට පෙන්නන සිල්වියාගේ ඇත්ත පෙනුම නිකන් මකරෙක් වගේ එහා. ඒත් එක්කම සිල්වියා මැජික් එකතු කරලා අර මිනිහට පහර දෙනවා. ඔයා දන්නව නේද මේ ආකාරයෙන් බලය පාවිච්චි කිරීමේ මිල? මම දන්නවා. මට කමක් නෑ. මම ගොඩක් කල් සතුටින් හිටියා. ඒත් එක්කම අර මිනිහා සිල්වියාට මැජික් වලින් පහර දෙනවා. සිල්වියා ආතර දිහා ටිකක් කළා බලන් ඉඳලා අර රාක්ෂයා විශාල පාරක් එල්ල කරද්දිම සිල්වියා ටයිම් එක ෆ්‍රීස් කරලා දානවා. ඒ සීන් එක නම් මරු හැබැයි. ඒත් එක්කම සිල්වියා ආතර ඉඳපු තැනින් එළියට අරගෙන ආතරට කතා කරනවා. ඒත් එක්කම සිල්වියා ආතරගෙන් අහනවා ඔයාට මාව සිල්වියා වගේ පේනවද තාම? එහෙනම් ඔයා මකරෙක්ද කියලා අහනවා ආතර. ඒත් එක්කම සිල්වියා පෝටල් එකක් ඕපන් කරනවා ආතරට පිට වෙලා යන්න. ඒත් එක්කම සිල්වියා කියනවා මට ඒක එච්චර දුරට හදන්න බැරි වුණා. සමා වෙන්න ආතර. ඒකට කමක් නෑ. මං ඔයාට දිවි ගලවා ගන්න හැමදේම උගන්වුවා. පුංචි ආතර මං ආයෙත් ඔයාගෙන් ඒ ප්‍රශ්නේම අහන්නම්. ඔබ බලය භාවිතා කිරීම කැමති කොහොමද? ඒත් එක්කම ආතර කියනවා ආදරය කරන කට්ටියව ආරක්ෂා කිරීමට. ඒත් එක්ක අපිට පෙන්න සිල්වියාට හොඳටම තුවාල වෙලා තියෙනවා. ඒත් එක්කම සිල්වියා කියනවා තාම ඉවර නෑ. මට ඔයාට තෑග්ගක් දෙන්න තියෙනවා. ඒත් එක්කම ආතරට බිත්තරයකුයි පිහට්ටකුයි දෙනවා. ඒත් එක්කම ආතරගේ අතේ සලකුණක් මතු කරනවා සිල්වියා. මේක ගැන ඊළඟ එපිසෝඩ් වල අපිට පැහැදිලි කිරීමක් දෙනවා සුපිරි. ඒ හින්දා මම මේක ගැන වැඩි විස්තර කරන්නේ නැහැ මේකේ. අපි දැන් සමුගන්න ඕනේ ආතර. මේවා හොඳින් බලා ගන්න. ඒත් එක්කම සිල්වියා කියනවා මට ඔයාව ගෙදර යවන්න තිබ්බ කලින්ම. ඒත් මං ඒක කරේ නැහැ. මං කැමති වෙනවා ඔයත් එක්ක කාලය ගත කරන්න. ඒත් එක්කම ආතර කියනවා මගේ බලෙන් මට ඔයාව ආරක්ෂා කරන්න බෑ. ඒත් එක්කම ආතර හිතනවා එයා මාව වෙනස් කරාද? නැත්තම් ඒත් එක්කම ආතර කියනවා මට ඔයා රාක්ෂකද මකරෙද්ද කියලා වැඩක් නැහැ. ඔයා මගේ පවුලයි. ඒත් එක්කම සිල්වියා කියනවා ඔයාට දැනනවා පවුලක් ඉන්නවා. එහෙනම් මගේ ඔයා ආච්චි. ඒත් එක්කම සිල්වියා කියනවා ඔයාට පුළුවන් මට ආයෙත් එහෙම කතා කරන්න. ඒත් එක්කම ආතර ඒ පෝටල් එකෙන් පිට වෙලා යනවා. ඒත් එක්කම සිල්වියා කියනවා මේ තෑග්ගට ස්තුතියි. ඒත් එක්කම ආතර නතර වෙලා කියනවා මට බෑ තනියම යන්න ඔයත් එන්න මත් එක්ක යන්න. ඒත් එක්කම ආතර එහෙම කියද්දිම පෝටල් එක වැහිලා යනවා. ඒත් එක්කම සිල්වියා ටයිම් ෆ්‍රීස් එක නතර කරලා දානවා. ඒත් එක්කම අර මිනිහගෙන් පහරක් වදිනවා සිල්වියාට. ඒත් එක්කම සිල්වියා ඇදගෙන වැටෙනවා. ඒත් එක්ක මේ මිනිහා හෙන පම්පොරක් ගහ ඉස්සරහට එනවා. දැන් ළඟ ඇති කියලා පහර දෙන්න පටන් ගන්න සිල්වියා ආයේ පාරක්. ඒත් එක්ක මේ පැත්තම ලොකු බ්ලාස්ට් එකක් එනවා. ඒත් එක්ක පසුබිම සිල්වියා කඩහනින් අපිට ඇහෙනවා. ඒක ඇතිද? ඉතිරිය ඔබට බාරයි. අනිත් කෙනා කියනවා හරි. ඒත් එක්ක අපිට පෙන්න ආතර පෝටල් එක හරහා ගමන් කරන දර්ශනය.
ඒත් එක්කම ආතරට සිල්වයා කටහඬින් ඇහෙනවා. ඔයාට මං ඉගන්නුම හැමදේම මතකද? ඒත් එක්කම ආතර කියන ඔව් මට මතකයි මට අමතක වෙන්නේ නැහැ. ඒත් එක්කම සිල්වයා කටහඬින් කියන එහෙනම් හැමදේම හරියයි. ආතර් කියන ඒත් මට දුකක් දැනෙනවා. ඒත් එක්කම සිල්වයා කියන මම හිතනවා ඔයාගේ මාර්ගය හොයාගනී කියලා. මම දන්නවා ඔයා දක්ෂයි කියලා. සියල්ලට පසු ඔබ තමයි ශක්තිමත් රජු. ආතර් ඒක අහලා ෂොක් වෙනවා. ඒත් එක්කම සිල්වියා කියනවා වෛරයට හා කෝපෙට ඉඩ නොදෙන්න ඔබ ඔබේ මනස පාලනය කරගන්න. ඔබේ අලුත් ජීවිතේ ආලෝකයෙන් පිරී යන්න දෙන්න. ඒත් එක්කම සිල්වියා කටහඬ අවසන් වෙනවා. ඒත් එක්කම මේ සීන් එක ෂිෆ්ට් වෙනවා ආතර් කැලේ ඉඳන් නැගිටින දර්ශනයකින්. ඒත් එක්කම ආතර් හිතනවා මං අනිවාර්යෙන් පොරොන්දුව රකින්නවා සිල්වියා. ඒත් එක්කම ආතර් බඩු ටිකක් පැක් කරගෙන යන්න පිටත් වෙනවා. ඒත් එක්කම මේ එපිසෝඩ් එකත් එසේම නිමා වුණා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න ඊළඟ වීඩියෝ එකට. මේ තමයි ඇනිමි ලොක්කා.